ඔයා මේ දකින ලෝකය ඇත්තටම පවතින ඔබට බාහිරවද? එහෙම නැත්නම් ඒ සියල්ල ඔයාගේ මනසේ නිර්මාණයක්ද? අද විද්‍යාව පවා අන්නමන්ද වී සිටින රොබර්ට් ලැන්සා වගේ විද්‍යාඥයන් ලොවට හෙළි කරන බයෝසෙන්ට්‍රිසම් සංකල්පය සහ මීට වසර 2500කට පෙර බුදුන් වහන්සේ වදාළ පරම සත්‍ය අතර ඇති පුදුම සහගත සමානකම ගැනයි අද වීඩියෝ එක. විශ්වය නිර්මාණය කළේ සිත විසින්ද? භෞතික විද්‍යාව මූලිකවම ගොඩනැගුණේ මෙටිරියලිසම් හෙවත් භෞතිකවාදය කියන පදනම මතයි. ඒ කියන්නේ මේ විශ්වය කියන්නේ අපි මනසට බාහිරව ස්වාධීනව පවතින පරමාණු සහ අංශු වලින් හැදුණු මහා යන්ත්‍රයක්ම දෙයක් කියලා විද්‍යාව මෙච්චර කල් අපිට ඉගැන්නුවා. ඉතින් උන්ට අනුව මුලින්ම පදාර්ථය තිබුණා. ඊට පස්සේ පදාර්ථයන් එකතු වෙලා මොලේ හැදුණා. අන්තිමට මේ මොලේ ඇතුලේ රසායනික ක්‍රියාවලියක් විදිහට විඥානය ඇති වුණා. සරලවම කිව්වොත් විද්‍යාව මෙච්චර කල් හිතුවේ සිත කියන්නේ පදාර්ථය නිසා ඇති වුණු අතුරු ඵලයක් විතරයි කියලා. හැබැයි නූතන විද්‍යාවේ අලුත්ම විප්ලවීය මතයක් වනේ බයෝසෙන්ට්‍රිසම්. එහෙම නැත්නම් ජීව කේන්ද්‍රීයවාදය මේ පරණ මතයේ මුළු මනින්ම කන පිට හරවනවා. ඒකෙන් කියන්නේ මේ විශ්වය විසින් ජීවය නිර්මාණය කළා කියලා නෙවෙයි. ජීවය හැවත් විඥාණය විසින් මේ විශ්වය නිර්මාණය කරනවා කියන එකයි. සරලවම කිව්වොත් බලන්නෙක් නැති තැන ලෝකයක් පවතින්නේ නැහැ. ඉන්ටරෙස්ටිං නේද? එතකොට මීට අවුරුදු 2500කට කලින් බුදුන් වහන්සේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියලා දේශනා කළේ අද විද්‍යාව මේ අමාරුවෙන් ඔප්පු කරන්න හදන මහා පරම සත්‍යම නේද? විද්‍යාවේ මේ බයෝසෙන්ට්‍රිසම් මතයට අනුව අවකාශය සහ කාලය කියන්නේ විශ්වයේ තියෙන ස්වාධීන වස්තුන් නෙවෙයි. ප්‍රසිද්ධ විද්‍යාඥ රොබර්ට් ලැන්සා පෙන්වා දෙන විදිහට මේවා අපි මනස විසින් බාහිර දත්ත ගලපා ගන්න පාවිච්චි කරන ලොජික් හෙවත් මෘදුකාංග විතරයි. අපි හිතනවා කාලය අපින් බාහිරව ගලාගෙන යනවා කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ මනස තුල සිතිවිලි පරම්පරාවක් එකින් එක ගලාගෙන යාමයි. බුදුදහමේ එන චිත්තක්ෂණ සහ නාම රූප ඉගැන්වීමෙන් කියන්නේත් මේ දෙමයි. අපේ මනසට බාහිරව කාලය කියලා දෙයක් නැහැ. තියෙන්නේ අපේ මනස විසින් රෙන්ඩ කරගත්තු අත්දැකීමක් විතරයි. මේක හරියට හීනයක් වගේ වැඩක්. හීනයක් දකිද්දි ඒක ඇතුලේ ඉන්න අපිට ඒ ලෝකයේ සැබෑවක් වගේ පේනවා. ඒකේ කාලය ගෙවෙනවා දැනෙනවා. ඒකේ තියෙන වස්තුන් ඝන දේවල් වගේ පේනවා. හැබැයි ඇහැරුණාම අපිට තේරෙනවා ඒ මුළු ලෝකයම තිබුණේ අපේ මනස ඇතුලේ විතරයි කියලා. බුදුදහම අපිට පෙන්වා දෙන්නේ මේ අපි සැබෑව කියලා දකින ලෝකයක් ඒ වගේම මහා හීනයක් කියලයි. ඒ හීනෙන් අවදිවීම තමයි නිවන කියලා හඳුන්වන්නේ. අපි තවත් විද්‍යාත්මකව බැලුවොත් ක්වොන්ටම් ෆිසික්ස් වල එන සුප්‍රසිද්ධ ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එකකින් තහවුරුනේ නිරීක්ෂකයා නිරීක්ෂණය කරන්නත් එක් කිසිම අංශුවක් පදාර්ථයක් විදිහට පවතින්නේ නැහැ කියන එකයි. නිරීක්ෂණයට පෙර ඒව පවතින්නේ හුදෙක් ශක්ති තරංගයක් හෝ හැකියාවක් විදිහට විතරයි. අන්න එතකොට ප්‍රශ්නයක් එනවා නිරීක්ෂකයෙක් නැති තැන විශ්වයක් පවතින්න පුළුවන්ද කියලා. බයෝසෙන්ට්‍රිසම් කියන්නේ බෑ කියලා. ඒ වගේම බුදුදහමේ විඥාන පච්චයා නාම රූපං ඒ කියන්නේ විඥානීය නිසා නාම රූප හටගනී කියලා පෙන්වා දෙන්නේ මේ සත්‍යම තමයි. බුදුන් වහන්සේ වදාළ සිතින් ලෝකය මවනු ලබයි කියලා. ඒ කියන්නේ අපි දකින පාට, හැඩය, රූපය පවතින්නේ වස්තුව තුල නෙවෙයි. ඒක පවතින්නේ අපේ මනස තුල ඒ සංඥා සැකසෙන ආකාරයට අනුවයි. බාහිර ලෝකයේ තියෙන්නේ හුදෙක් ශක්ති ස්පන්දනයන් විතරයි. ඒවට අර්ථයක් දෙන්නේ අපේ මනස විසිනුයි. එතකොට අපි මේ ලෝකය කියලා අල්ලගන්න හදන්නේ මනස විසින්ම කරපු ක්‍රියේෂන් එකක් විතරයි. මේක තවත් ගැඹුරට විග්‍රහ කළොත් බයෝසෙන්ට්‍රිසම් සංකල්පයෙන් කියන්නේ ජීවය කියන්නේ විශ්වයේ අහම්බයක් නෙවෙයි. ජීවය කියන්නේ භෞතික විද්‍යාවේ පදනම බවයි. ඔයාලා විශ්වාස කරනවද? මේක බුදුදහමේ එන සලායතන ධර්මයට මාරම විදිහට ගැලපෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස කියන මේ දොරටු 6 හරහායි අපිට ලෝකයේ පිළිබඳ දත්ත ලැබෙන්නේ. මේ ආයතන 6 ක්‍රියා විරහිත වුණොත් අපිට ලෝකයක් කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකය කියන්නේ අපෙන් බාහිරව පවතින ස්වාධීන දෙයක් නෙවෙයි. ඒක අපේ සිත ඇතුලේ සිද්ධවන ක්‍රියාවලියක් විතරයි. අපි හිතනවා අපි ලෝකයේ මැද ඉන්නවා කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ මුළු ලෝකයම අපේ සිත ඇතුලේ මැවෙන එකයි. මේක අවබෝධ කරගත්තම අපි ජීවිතය දිහා බලන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපි මෙච්චර කල් බය වුණේ ලෝකයට සහ මරණයට. හැබැයි මේ ලෝකය මනසින් මැවෙන එකක් නම් මරණය කියන්නේ මනස තවත් ස්වරූපයකට, ඒ කියන්නේ භවයකට මාරු වීමක් විතරයිනේ. පදාර්ථය විනාශ වුණත් විඥානය විසින් නැවතත් අලුත් ලෝකයක් රෙන්ඩ කර ගන්නවා.
බුදුදහම අපිට උගන්වන්නේ මේ ලෝකය නිර්මාණය කරන සිත කියන මහා බලවේගය පාලනය කරන්නයි. සිතේ තියෙන රාග, ද්වේෂ, මෝහ නිසා අපි දකින්නේ විකෘති වුණු දුක් සහගත ලෝකයක්. ඒක හරියට මඩ වුණු වතුරකින් Tamanගේ රූපේ බලනවා වගේ වැඩක්. හැබැයි සිත පිරිසිදු කරපු කෙනෙකුට පේන්නේ මේ ලෝකයේ තියෙන හිස් බව සහ පරම සත්‍යම විතරයි. ඉතින් විද්‍යාව අද බයෝසෙන්ට්‍රිසම් හරහා එන්න හදන තැනට බුදුදහම මීට අවුරුදු 1000ක් ගානකට කලින් එවිල්ලා ඉවරයි. බුදුන් වහන්සේ වදාලා චිත්තේන නීයති ලෝකෝ, ඒ කියන්නේ ලෝකය මෙහෙවන්නේ සිත විසිනුයි කියලා. විශ්වයේ ගවේෂණය කරන්න අපිට රොකට් ඕනි නැහැ. අපේ සිත ඇතුළට එබනොත් අපිට මුළු විශ්වයේම රහස හොයාගන්න පුළුවන්. ලෝකය වෙනස් කරන දඟලන්න වෙනුවට ලෝකය නිර්මාණය කරන සිත වෙනස් කළොත් අපිට මේ මහා මායාවෙන් නිදහස් වෙන්න පුළුවන්. මොකද අවසානයේදී මේ විශ්වය කියන්නේ අපිට පිටින් තියෙන දෙයක් නෙවෙයි. අපිමයි විශ්වය.